Hope you guys have opened up the accounts in CDS by now. ගිය සතියේ අපි කතා කරා මුලින් ඉඳන් කොහොමද CDS account එකක් open කරගන්නේ, කොහොමද stock market එකේ transactions කරන්නේ online platform එකක. ඉතින් මම අද ඕගොල්ලන්ට තවදුරටත් කියලා දෙන්නම් online platform එකකට ගිහිල්ලා කොහොමද accounts review කරන්න කියලා. අපි company එකක් select කරලා අපි බලමු කොහොමද accounts review කරලා decision එකකට එන්නේ කියලා. තව දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද ගිය සතියේ මම මේ session එක කරගෙන යනකොට shares 100ක් ගත්තා. ACL cables වල. අපි බලමු ඒ shares 100ට මොකද වෙලා තියෙන්නේ කියලා. මම ඒක ඇත්තටම randomly select කරලා ගත්තේ ඒ වෙලාවේ ඔයගොල්ලන්ට session එක තේරුම් ගන්න. නමුත් අපි interest එකක් ඇති කරගන්න මේකේ කොහොමද මේ transactions වෙන්නේ කියලා බලන්න ඒ shares 100ට මොකද්ද වෙලා තියෙන්නේ අද වෙනකොට. ඒ කියන්නේ සතියකුත් දවස් කීපයක් ගත වෙනකොට ඒ shares 100 වටිනාකම කොයි විදිහට reflect වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලා බලමු. මේ screen එක බලද්දී ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ මම ගත්ත shares 100 කොහොමද accounts වල CDS එකේ අද වෙනකොට CDS account එකේ reflect වෙන විදිය. ACL cables share 100ක් ගත්තා. මට එතකොට cost වුණා රුපියල් 130කට තමයි මම share එකක් ගත්තේ. මේකට brokerage charges other charges එකතු වෙලා 130.95 share එකක රුපියල් 130යි 95ක් මට cost වෙලා තියෙනවා. අද market price එක ගත්තොත් එහෙම අද 143.50යි. එතකොට 130 ඉඳන් රුපියල් 13ක් වැඩි වෙලා තියෙනවා මේ share එක. මෙතන ඔයගොල්ලන්ට පේනවා තව මේ price change කියලා තියෙනවා. price change මෙන්න මේ column එක. මේ price change කියන්නේ ඊයේ තිබ්බ market කියන්නේ closing එහෙම නැත්නම් opening price එක. අද උදේ opening price එකත් එක්ක compare කරලා මේ market එකේ price එක ගැන කියන විස්තරය. අද තියෙන මේ market price එකට අනුව මම ඒ share 100 ගරගෙන රුපියල් 1094ක profit එකක් හදලා තියෙනවා. right. දැන් හිතලා බලන්න මම එදා shares 100ක් ගන්න නැතුව shares 10000ක් ගත්තනම් මට තියෙන cash තත්ත්වය අනුව එහෙම නැත්නම් shares 1000ක් හෝ 10000ක් හෝ ලක්ෂයක් ගත්තනම් මේ profit multiple profits. එතකොට ඔයගොල්ලෝ ඇත්තටම මේ සතියකුත් දවස් කීපයක් ඇතුළත 110කට වැඩිය profit එකක් හදලා තියෙනවා. මේක හැබැයි දෙපැත්තටම යන්න පුළුවන් plus or minus. but මම මේ share එක තමයි එදා select කරගත්තේ ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඔන්න අද තියෙන තත්ත්වය අනුව share එකේ value එක රුපියල් 130 ඉඳන් 143.50 වෙනකන් අප් වෙලා තියෙනවා දවස් කීපයක් ඇතුළත. එතකොට මේ share 100 දාලා මම රුපියල් 14350ක් ඒ වෙලාවෙ ඉන්වෙස්ට් කරා. මට රුපියල් 1000කුත් රුපියල් 1094ක් profit එකක් හම්බුණා. එතකොට මම මෙතන බැරි වෙලාවත් මේ shares 10000ක් විතර දාලා තිබ්බනම් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේ 1094 කොයි විදිහටද වැඩි වෙන්නේ කියලා. ඒක මම අද ප්‍රවේශයක් විදිහට ඕගොල්ලන්ට ගත්තේ මේ share business share transactions කියන එක ඇත්තටම අපි හරියට කරොත් අපිට පුළුවන් ඒ කියන්නේ නිවැරදිව කරොත් analytical mind එකකින් business read කරලා accounts read කරලා financials read කරලා රටේ තියෙන තත්ත්වය read කරලා අපි මේකේ නිවැරදි decision එකක් ගත්තොත් එහෙම අපිට පුළුවන් profits හදන්න. ඉතින් ඒක පෙන්වන්න තමයි මම ඕගොල්ලන්ට මේ share 100 ගැන කිව්වේ. දැන් අද වැඩසටහනේ මම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ට වෙනස් විදිය වැඩසටහනක්. ඒ කියන්නේ අපි share market එකේ online platform එකකට ගිහිල්ලා account set එකක් review කරලා බලන විදිය බලමු කොයි විදිහට කරන්න කියලා. right. අද මේ සතියේ අන්තිම දවස Friday. එතකොට අපි බලමු ඉස්සෙල්ලම මාකට් එකේ behavior එක මොකක්ද අද දවස් ඇතුළත කියලා. මේ වෙලාවේ මම දැන් ඉන්නේ මේ online platform එකේ. මේ වෙලාවේ මාකට් එකේ behavior එක බලමු. ඊට පස්සේ අපි ඒ ප්‍රවේශය අරගත්තට පස්සේ අපි ගිහිල්ලා account set එකක් ඒ කියන්නේ එක company එකක් select කරලා interim account set එකක් අරගෙන quarterly account set එකක් අරන් බලමු කොයි විදිහටද අපි investment decision එකකට අපේ මේ තියෙන platform එක උදව් කරගන්නේ කියලා. right. දැන් ඕගොල්ලන්ට පේනවා අද මම කියපු විදිහට මේ තියෙන market එක මේ වෙලාවේ යන විදිය මේ 11:26 තමයි මම මේ recording එක කරන්නේ. එතකොට turnover එකක් තියෙනවා 1.9 billion. මේ වෙනම එක. ඒ කියන්නේ අද දවසේ 11:26 වෙනකොට market එකේ turnover එකක් තියෙනවා 1.9 billion. එතකොට all share price index එක 22.85 වලින් වැඩි වෙලා තියෙනවා. S&P එක 14.64 වලින් වැඩි වෙලා තියෙනවා. මම මේ දර්ශක ගැන දලා අදහසක් දුන්නා. නමුත් අපි ඉදිරියට මේ හැම ඒරියා එකක්ම in detail study කරමු. එතකොට දැන් මම අද කියපු විදිහට
අපි යන්නේ මෙන්න මේ රිසර්ච් කියන ටැබ් එක කොලම් එක යටතේ තියෙනවා ඔයගලන්ට ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් තියෙන්නේ ඩවුන්ලෝඩ් අප්ලෝඩ් කරලා තියෙන ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් මේ වෙනකොට ගොඩක් කම්පනීස් වල ක්වාටර් එක එහෙම නැත්නම් ෆෝර්ත් ක්වාටර් එක කියලා කියන්නේ මෙතන මාර්ච් 31 මාර්ච් වෙනකොට අන්තිම මාස 3 සහ එහෙම නැත්නම් මාස 12 රිසල්ට්ස් උත් එක්ක අන්තිම මාස 3 රිසල්ට්ස් දාපු ඉන්ටරිම් account set එක තමයි මෙතන අප්ලෝඩ් වෙලා තියෙන්නේ. සමහර කම්පනීස් වල annual report මේ වෙනකොට අප්ලෝඩ් කරලා තියෙනවා. නමුත් අපි roughly බලමු quarterly account set එකක් අරගෙන මේ මම කියපු දේවල් කොහොමද මේ accounts වල check කරගන්නේ කියලා. මම හිතනවා අපි මෙතන select කරගමු කම්පනියක්. අපි Jet Holding කියන කම්පනිය බලමු. right. මම මේක ගොඩක් haphazardly එහෙම නැත්නම් මේ randomly select කරන කම්පනිය. අපි දැන් Jet Holding කියන කම්පනියේ ඉන්නේ. මේ ඒගොල්ලන්ගේ interim financial statements මේ interim accounts වල ඒගොල්ලෝ full year එකක් දීලා තියෙනවා. එතකොට මේක ලේසි වෙනවා අපිට බලන්න පුළුවන් full year unaudited information කොහොමද reflect වෙන්නේ කියලා. එක කරුණක් තියෙනවා මෙතනදී ඕගොල්ලෝ දැනගන්න ඕනේ. මේ ඔක්කොම publish information. එතකොට මේවා ගැන අපිට කතා කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් මම ඇත්තටම මේ කම්පැනියේ විශේෂයෙන්ම මේ ප්‍රොඩක්ට්ස් ගැන එහෙම නැත්නම් අනිකුත් කරුණු ගැන හැදෑරීමක් කරලා නැහැ. purely මේ financials වල reflect වෙන දේ තමයි මම ඕගොල්ලන්ට අද කියලා දෙන්නේ. එතකොට ඕගොල්ලන්ට පේනවා statement of financial position මේවා ගැන මම කියලා දීලා තියෙනවා. කලින් අපි කතා කරා. ඒ කියන්නේ balance sheet එක. එතකොට මේ balance sheet එකේ අපි සාමාන්‍යයෙන් stock market එක ඒ කියන්නේ shares purchase කරන කෙනෙක් බැලිය යුතු දෙයක් තියෙනවා balance sheet එක බලනකොට. කෙලින්ම මේකේ සරලවම මේ balance sheet එක යටම මේගොල්ලෝ දෙනවා මෙන්න මේ net asset value per share. ඔයගලන්ට මම කලින් පාඩම් වලදී කලින් sessions වලදී කිව්වා net assets value per share NAV එක කොහොමද calculate කරන්නේ මේකේ reflect වෙන්නේ මොනවද කියලා. එතකොට මේ කම්පැනි එක ගත්තොත් මේකේ net asset value මේකේ පටල ගන්න එපා. මෙතන තියෙනවා දැන් මේ company columns තියෙනවා group columns තියෙනවා. අපි සාමාන්‍යයෙන් group column එක බලමු. මොකද group එකේදී ඒගොල්ලන්ගේ සමූහයේ තියෙන හැම කම්පැනියක්ම එකතු කරලා තමයි financials දෙන්නේ. එතකොට අපි group එකේ results තමයි මෙතනදී බැලිය යුත්තේ. එතකොට group එකේ results බලනකොට මේ net asset value per share එක share එකක් මේගොල්ලන්ගේ වකිනවා රුපියල් 20කුත් 739ක්. balance sheet එකෙන් පස්සේ අපි ඊගාවට යනවා statement of profit and loss account. මෙන්න මෙතනට මේ තියෙන්නේ balance sheet එකට පස්සේ අනිත් වැදගත්ම financial statement එක. එතකොට මේකේ මේගොල්ලෝ quarter එකේ අදාළ අන්තිම මාස 3 results දීලා තියෙනවා. ඒ වගේම අවුරුද්ද results දීලා තියෙනවා. දැන් මෙතනදී ඔයගොල්ලන්ට පේනවා මේ turnover එක ගත්තොත් එහෙම මුළු group එකේම 11 billion ඒගොල්ලෝ turnover එකක් කරලා තියෙනවා. නමුත් ගිය අවුරුද්දෙත් ඒ හා සමානම group එකේ 11 billion turnover එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ 1% increase එකක්. cost of sales ගත්තොත් ඒ 11 billion හදන්න ඒගොල්ලන්ට ගිය cost එක ගත්තොත් 7.6 billion ගිහිල්ලා තියෙනවා මේ අවුරුද්දේ. ගිය අවුරුද්දේ 8.1 billion. එතකොට ඒගොල්ලන්ගේ ඇත්තටම cost of sales වල අඩුවීමක් තියෙනවා. ඒකෙන්ද ඒගොල්ලන් GP improvement එකක් පෙන්නනවා. sale එක turnover එක same levels තිබ්බත් ඒගොල්ලන්ගේ GP improvement එකක් පෙන්නනවා. මොකද cost of sales අඩු වෙලා තියෙන හින්දා. ඉතින් මේ දේවල් notice කරගන්න. මේවා positive විදියට තමයි අපි analyze කරලා ගන්න ඕනේ. ඊට පස්සේ හැබැයි other income කියන category එක ලොකු ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා 66%. ඔයගොල්ලෝ දන්නවා main stream එකට අමතරව කම්පැනිට යම්කිසි income එකක් එනවා නම් ඒක අපි other income category එකේ දාන්නේ. එතකොට ඒගොල්ලන්ගේ selling and distribution යම්කිසි 103කින් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ admin expenses ඒගොල්ලෝ manage කරලා 124කින් අඩු කරලා තියෙනවා. ඉතින් මේ දේවල් මේ විදියට බලන්න ඕනේ line by line. මට කතා කර යන්න පුළුවන්. නමුත් අපි බලමු shareholders ලට තව කරුණක් තියෙනවා මෙතනදී අපි මේ profit before tax කියන ෆිගර් එකට ගියොත් එහෙම මෙන්න මේ ෆිගර් එකට 1.6 billion profit එකක් මේගොල්ලෝ profit before tax ගෙනලා තියෙනවා. ඒකේ ගිය අවුරුද්දේ තිබිලා තියෙන්නේ 1.2 billion. එතකොට roughly මිලියන 380 ගානක වගේ increase එකක්
පෙන්නවා profit before tax. ඒ කියන්නේ operation එකේ operational profits වලින් මේගොල්ලන්ට මිලියන 400කට ආසන්න ප්‍රමාණයක් ඉම්ප්‍රූව්මන්ට් එකක් පෙන්වනවා. නමුත් මෙන්න මෙතන ඔයගොල්ලෝ කල්පනාකාරී විය යුතුයි. මේගොල්ලන්ගේ profit for the period. ඒ කියන්නේ tax වලින් පස්සේ profit for the period කියන්නේ profit after tax. ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් පෙන්වනවා 1,782. නමුත් ගිය අවුරුද්දේ ගත්තොත් මේගොල්ලන්ගේ 1,023 තමයි profit තිබ්බේ profit for the period ඒක 1.782. එතකොට මෙතන මිලියන 750ක විතර වැඩිවීමක් තිබ්බට මෙන්න මේ tax adjustment එක ඕගලන්ට පේනවා මෙන්න මේ tax adjustment එක තියෙන bracket ඇතුළේ. මේක expense එකක් විදිහට අඩු කරලා තියෙනවා ගිය අවුරුද්දේ profit එක. නමුත් මේ අවුරුද්දේ මෙන්න මේ 179 million expense category එකක් වුණාට මේක plus එකක් ඇවිල්ලා. එතකොට මෙතන ලොකු tax reversal එකක් සිද්ධ වෙලා තියෙනවා. ඒක deferred tax වෙන්න පුළුවන්, income tax වල refund එකක් වෙන්න පුළුවන්. අපි ඒක annual report එකක් ආවම තමයි අපිට detail බලන්න වෙන්නේ. එතකොට දැනට ඔයගොල්ලෝ හිතා ගන්න ඕනේ මෙතන මිලියන 750ක improvement එකක් තිබ්බට operation එකෙන් ඇවිල්ලා තියෙන මිලියන 380ක වගේ ප්‍රමාණයක්. ඊට අමතරව ආපු profit එකක් තමයි මෙතනදී පෙන්නලා තියෙන්නේ. net asset value එක බැලුවා රුපියල් 20ක්. ඒතකොට earning per share තිබිලා තියෙනවා රුපියල් 3.50. statement of changes in equity group. අන්න එතනදී බලන්න පුළුවන් dividend කොච්චර declare කරලා තියෙනවද කියලා. මෙන්න මේ තියෙන මෙතනදී dividends to equity holders කියලා මිලියන 403ක් ඒගොල්ලෝ declare කරලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන් අර ආපු profit එකම ඒගොල්ලෝ declare කරලා නැහැ. ගොඩක් වෙලාවට මේ මම ඇත්තටම මට කියන්න බෑ මේක ෆයිනල් ඩිවිඩන්ඩ් එකක්ද ඉන්ටරිම් ඩිවිඩන්ඩ් එකක්ද මෙතනදී දීලා තියෙන්නේ කියලා. ගිය අවුරුද්දේ මේගොල්ලන්ගේ ඩිවිඩන්ඩ් ඩික්ලෙයාර් කරලා තියෙන පැටර්න් එක බලලා හිස්ටොරිකලි කොහොමද ඩිවිඩන්ඩ්ස් ගිහිල්ලා තියෙන්නේ 100%ක් ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් තිබ්බද කියලා බලලා අපිට ඒ ගැන අදහසක් ගන්න වෙනවා. නමුත් මෙතනදී වැදගත් කාරණා තමයි ඒගොල්ලන්ගේ ප්‍රොෆිට්ස් තිබ්බට ලොකු ගණනක් ඒගොල්ලෝ මෙතන මිලියන 403ක් වගේ තමයි ඩිවිඩන්ඩ් ඩික්ලෙයාර් කරලා තියෙන්නේ. දැන් අපි ජෙට් හෝල්ඩින් කොහොමද මේ අද දවසේ මාකට් එකේ හැසිරෙන විදිය බලා ගන්න අපි පොඩ්ඩක් බලමු. ගිහිල්ලා ඕඩර් එකක් දාන විදියට අපි නිව් ඕඩර් එකක් දාන යන විදියට ජෙට් හෝල්ඩින් ආයතනයේ කොහොමද අද මාකට් එකේ බිහේව් වෙන්නේ කියලා. නිව් ඕඩර්. එතකොට ඕඩර් කොලම් එකට ගියා, නිව් ඕඩර් එකකට ගියා. ඊට පස්සේ අපි බයි කරන්න අදත් යන්නේ. අපි බලමු ජෙට් හෝල්ඩින් කියන ආයතනය. මෙතන අපි සිලෙක්ට් කරගන්න වෙනවා. මම මේ ගොඩක් රැන්ඩම් බේසිස් ගන්නෙ. එතකොට ඕගොල්ලන්ට දැන් පේනවා මෙන්න මේ ඕඩර් බුක් එකට ගියාම මේ ආයතනයේ ෂෙයා එකක් මේ වෙනකොට වැලියු වෙලා තියෙන රුපියල් 34කට. එතකොට අපි බලමු මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ඒගොල්ලෝ දීලා තියෙනවා සාමාන්‍ය net asset value එක. ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ඒගොල්ලෝ දීලා තියෙන්න ඕනේ earning per share එක හරිය මෙන්න මේ තියෙන 3.50 කියන්නේ අපි ඒක දැක්කා. ඊට පස්සේ book value එක තියෙනවා. මෙන්න තියෙනවා. රුපියල් 20ක book net book value එකක් තියෙනවා. එතකොට price earning 9.69 times ඊට පස්සේ මේගොල්ලන්ගේ upper value එක මේ share එක වැඩි වෙලා තියෙනවා රුපියල් 42.70 වෙනකම්. low value එක තියෙනවා 25.70. අද value එක වෙලා තියෙන්නේ රුපියල් 33යි මේ අවස්ථාව වෙනකොට 34ට තමයි share එක trade වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ decision එකක් ගන්න ඕනේ මේ බලපු financial statements දිහා අවබෝධයක් ඇතුව බලලා එතනදී වැඩි වෙලා තියෙන turnover එක අපි දැක්කා. turnover එකේ 1% increase එකක් තිබ්බේ. නමුත් business එකේ cost of sales අඩු වෙලා තිබ්බා. GP improvement එකක් තිබ්බා. එතනින් එහාට ඒගොල්ලන්ගේ admin cost අඩු කරලා තිබ්බා. tax වලින් adjustment එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කරුණු ඔක්කොම එකතු කරලා බලලා අර මිලියන 750ක profit වැඩි වුණ එක කොහොමද මේගොල්ලෝ shareholders ලට distribute කරලා තියෙන්නේ කියන කරුණත් ඔළුවේ තියාගෙන තමයි අපි මේ transaction එක කළ යුත්තේ. එතකොට මම මෙතනදී ඔයගොල්ලන්ට හැමදාම කියන දෙයක් තමයි ඔයගොල්ලෝ logical විදියට හිතලා තමයි මේ business එක දිහා බලන්න ඕනේ. මම දන්න විදියට මේගොල්ලෝ paint brush industry එකේ ඉන්න company එක filament extrusion paint brush එතකොට export of exporting cleaning brushes ඒ වගේ දේවල් බ්‍රෂ් බ්ලොක්ස් ඒ වගේ ඒ හා සමාන ට්‍රේඩ් එකක තමයි මේගොල්ලෝ ඉන්නේ. එතකොට අපි බලන්න ඕනේ US වලට මේගොල්ලන්ගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ටැක්ස් වල අපි
මොන හරි වෙනසක් වෙනවද තීරු බදු වල වෙනසක් වෙනවද ඒ හැම කරුණක්ම ඔළුවේ තියාගෙන තමයි බලන්න ඕනේ මේ කරුණු කාරණාදිය. දැන් අද අපි දන්නවා මේ වෙනකොට තවත් ඩෙක්ලරේෂන් එකක් කරලා තියෙනවා US වල තියෙන ටැක්සස් සම්බන්ධයෙන් ගත තීරණේ හෝල්ඩ් කිරීමක් කරන්න යනවා. එතකොට මෙතනදී ගොඩක් ඒක පොසිටිව් සෙන්ටිමන්ට් එකක් වෙන්න පුළුවන්. නමුත් ඒ කරුණු හැම එකක්ම ඇනලයිස් කරලා ඕගොල්ලෝ ඩිසිෂන් එකක් ගන්න ඕනේ. මම අද ඕගොල්ලන්ට පෙන්නන්නම්. මෙතන මම තීරණය කරනවා මෙතන 34ට මේ ෂෙයා එක ගිහින් තියෙන මේ පෞගේ දවස් කීපේ ඇත්තටම ට්‍රේඩ් වෙලා තියෙන්නේ 31 32 33 34. එතකොට අද යන්නේ ටිකක් වැලියු එක වැඩි වෙලා තියෙනවා. එතකොට අර පොසිටිව් සෙන්ටිමන්ට්ස් අදාළ වෙන්න පුළුවන් මේ කරුණු කාරණාවලදී. ඉතින් අපි බලමු මේ 34ට මේ ෂෙයා එක ගන්නවද නැද්ද කියන එක. මම දැනට ෂෙයා 100ක් අපි අපේ මේ සෙෂන් එකට අදාළව ෂෙයා 100ක් පර්චේස් කරන්න දාලා තියෙනවා 34 කියන රේට් එකට. මම අද ඔයගලන්ට කතා කරේ ඉන්ටරිම් account set එකක් දිහා බලලා කොහොමද අපි ස්ටොක් මාකට් එකේ decisions වලට back කරගන්නේ කියලා. නමුත් ඉදිරියේදී තවත් අපි annual reports වගේ දේවල් අරගෙන කොහොමද annual report එකක් ගත්තොත් එහෙම ඒකේ තියෙනවා පුදුම ඒ කියන්නේ සෑහෙන details ප්‍රමාණය, data ප්‍රමාණය, information ප්‍රමාණයක්, non financial ඊට පස්සේ economic reviews ඒ හැම දෙයක්ම අතුලත් කරලා තියෙනවා. MD ගේ review කියන managing director ගේ review එක, chairman ගේ review එක ඒ හැම දෙයක්ම include කරලා තියෙනවා. එතකොට අපිට company ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් annual report එකකින්. ඉතින් අපි දැනට මේ interim account set එකකින් සරල අවබෝධයක් ලබා ගත්තා. අපි බලමු මේ discussions ඉස්සරහට යනකොට තවදුරටත් කොහොමද හොඳ විග්‍රහයක් කරන්නේ, හොඳ analytical review එකක් කරන්නේ ඒ වගේ information base කරලා. ඉතින් මම දැන් කරගෙන යන මේ sessions වල යම් කිසි නැඹුරුතාවයක් මේ ස්ටොක් මාකට් එකට දුන්නේ ඔයගොල්ලන් කීප දෙනෙකුගේ ඉල්ලීම් මත, මගේ යාළුවන්ගේ විශේෂයෙන්. ඉතින් සමහරක් අය මේකට අලුත්. ඉතින් ඒ අයට තමයි මම මේ සෙෂන්ස් මේවා කරන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට පුළුවන් පහුගිය දේවලුත් බලන්න. පහුගිය සෙෂන්ස් වලදී මම ගොඩාක් කන්සෙප්ට්ස් කියලා දුන්නා. gross profit කියන්නේ මොකද්ද? PBT කියන්නේ මොකද්ද? turnover කියන්නේ මොකක්ද? ආපහු ගිහලා ඒවා දිහා බලලා ඉතින් එන්න අපි ඉක්මනට මේක පුළුවන් තරම් මේ දැනුම ලබාගෙන ස්ටොක් මාකට් ට්‍රාන්සැක්ෂන්ස් වලදී බෙනිෆිට්ස් හැමෝටම ෂෙයා කරන විදිහට මේ දේවල් ඉගෙන ගමු. බොහොම ස්තුතියි.